අද අරගෙන ආවේ ඔයාලට බත් පාන් ඉන්දියාප්පු රොටි මේ ඕන දෙයක් එක්ක කන්න ගන්න පුළුවන් රස කරි එකක්. ඉතින් මේ කරි එක හදාගන්න යන්නේ සාමාන්‍ය විනාඩි 5ක් 10ක් වගේ තමයි. ඉතින් ඉක්මනටම හදලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩාක් රසයි. අපි එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද හදන්නේ කියලා. මම හදන්න අවශ්‍ය කරන දේවල් description box එකේ දාලා තියෙනවා. මුලින්ම බිත්තර 3ක් ඕන වෙනවා. මම මේ විදිහට වෙන වෙනම කඩලා බිත්තර 3 භාජනයකට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ බිත්තර 3ට එකතු කරගන්න ඕන කෑලි මිරිස් තේ හැඳි භාගයක්, ඒ වගේම තමයි ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක්, ලුණු කුඩු තේ හැඳි කාලක් එකතු කරගන්න ඕනි. ඉතින් මේ ටික එකතු කරගෙන මේ බිත්තර ටික විනාඩියක් විතර හොඳට ගසා ගන්න ඕන. ඊළඟට පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් තේ හැන්දක් එකතු කරගන්න. ඊට පස්සේ කලින් හදාගත්ත බිත්තර ටික මේකට එකතු කරන්න ඕන. බිත්තර ටික එකතු කරලා විනාඩියක් විතර ගියාට පස්සේ මේ බිත්තර ටික ටිකක් ලොකු කෑලි එන විදිහට වෙන් කරගන්න ඕන. බිත්තර ටික කෑලි වලට කඩාගත්තට පස්සේ මේ ටික ලිපෙන් අයින් කරගන්න ඕන. මෙතනදී මේ බිත්තර ටික ගොඩාක් වේලෙන විදිහට අරගන්න එපා. සාමාන්‍යයෙන් ටිකක් තෙත ගතියක් තියෙන විදිහට තියේදී තමයි ලිපෙන් අයින් කරගන්න ඕන. ඊළඟට ආයෙත් භාජනය ලිපේ තියලා ඒකට තෙල්, ඒ වගේම බටර් තේ හැඳි දෙකයි එකතු කරගන්න. බටර් ටික හොඳට දිය වුණාට පස්සේ ගොඩක් පොඩිවට කපාගත්ත සුදු ලුණු තේ හැන්දක් එකතු කරගන්න. සුදු ලුණු ටික එකතු කරලා විනාඩියකට විතර පස්සේ කෑලි මිරිස් තේ හැන්දකුයි ගම්මිරිස් කුඩු තේ හැන්දකුයි එකතු කරගෙන මේ ටික ආයෙත් ටිකක් කලවම් කරගන්න. ලුණු කුඩු තේ හැඳි කාලක් විතර එකතු කරගෙන ආයෙත් ටිකක් කලවම් කරගන්න ඕන. ඊළඟට ටිකක් උකුවට හදාගත්ත පොල් කිරි මිලිලීටර් 100 එකතු කරගන්න. පොඩිවට කපාගත්ත කරපිංචා කොළ ටිකකුත් එකතු කරගන්න. ඊට පස්සේ කලින් හදාගෙන තියාගත්ත බිත්තර ටික මේකට එකතු කරගන්න. බිත්තර ටික එකතු කරගත්තට පස්සේ මේ ටික ටිකක් හොඳට කලවම් කරගන්න ඕන. විනාඩි 4කින් 5කින් වගේ පොල් කිරි ටික මේ වගේ ප්‍රමාණයට හිඳුනට පස්සේ අපිට පුළුවන් මේ ටික ලිපෙන් අයින් කරගන්න.
ඉතින් මේ තියෙන මම මේ විදිහට හදාගත්ත බිත්තර කරි එක අපි මේකට පොල් කිරි ඒ වගේම බටර් වගේ දේවල් එකතු කරලා තියෙන නිසා මේක ගොඩක් රසට තියෙනවා. ඉතින් ඔයාලටත් මේ රෙසිපි එක try කරලා බලන්න පුළුවන්. අපි තවත් දවසක රස රෙසිපි එකක් අරගෙන එන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.